Why don't you? This is a very common phrase used in English language. අපි English language එකේදී use කරන තාමත්ම සුලභ පාවිච්චි කරන phrase එකක් තමයි why don't you කියලා කියන්නේ. We use this phrase to express suggestions, an advice or an offer. අපි මේ why don't you කියන phrase එක use කරනවා suggestions වලදී, advice වලදී වගේම offer එකකදීත් use කරන්න පුළුවන් phrase එකක්. Also we can use this phrase to ask questions. Questions අහනකොටත් අපිට මේ why don't you කියන phrase එක use කරන්න පුළුවන්. එතන මේ why don't you කියන phrase එකේ සරල සිංහල meaning එක ගත්තොත් අපි ඇයි ඔයා නැත්තේ කියන අදහසක් තමයි why don't you කියන්නේ. ඇයි ඔයා නැත්තේ? එතනින් එහාට අපිට පුළුවන් verb එකක් ඊට පස්සේ object එකක් කැමති නම් ලියලා අපිට අවශ්‍ය කරන කියන්න අවශ්‍ය කරන දේ නැත්නම් අපිට ලියන්න අවශ්‍ය කරන අදහස කතා කරද්දී කියන්න අවශ්‍ය කරන අදහස ඉදිරිපත් කරන්න පුළුවන් මේ why don't you කියන phrase එකත් එක්ක we can use this phrase both writing and speaking. writing වලදී speaking වලදී දෙකේදීම මේ why don't you කියන phrase එක use කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මේ why don't you කියන එකේ සිංහල meaning එක මොකක්ද කියලා. ඒතර තව දෙයක් මම මෙතනදි කියන්නම්. why don't you කියන තැනදී you කියන්නේ මේ ඔයාලා දන්නවා you is a subject pronoun. subject pronoun එකක්. it's a plural subject pronoun. plural subject pronoun එකක් මේ you කියන්නේ. ඒතර අපිට you කියන pronoun එක අපිට youම වෙන්න අවශ්‍ය නැහැ. එතනදී අපිට පුළුවන් subject pronoun එකක් පුළුවන් plural තව තියෙනවා we they ඒ වගේ pronouns දෙනවා. ඉතින් එහාට we can use plural nouns. ඒතර plural nouns උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ plural pronouns nouns දෙකම මේ you කියන pronoun එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. also we can use singular noun and pronouns. අපිට singular nouns පුළුවන් pronouns පුළුවන් මේ you කියන pronoun එක වෙනුවට පාවිච්චි කරන්න. but we have to remember there අපි එතනදි මතක තියාගන්න ඕන අපි පාවිච්චි කරනවා නම් pronoun එක singular pronoun එකක් නැත්නම් singular noun එකක් එතනදි don't කියන පදේ වෙනස් වෙනවා. we can't use don't with singular noun or pronoun. ඔයාලා දන්නවා singular noun එක pronoun එක don't කියන පදේ පාවිච්චි කරන්නේ it should be doesn't. එතන doesn't වෙන්න ඕන. එතකොට අපිට don't ලියන්න බෑ. එතකොට අපි ලියද්දි why ලිව්වා don't doesn't කියන එක අපි decide කරන්න ඕන අපි ලියන noun එක හරි pronoun එකේ ඒ ගැලපෙන විදිහට singular noun pronoun use කරනවා නම් ඒක වෙන්න ඕන doesn't කියන එක තමයි ලියන්නේ. plural use වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතන don't එක don't විදිහටම ලියන්න පුළුවන් as it is. ඒ විදිහටම ඒක ලියන්න පුළුවන්. එතකොට එතනින් එහාට verb එක අපි කැමති ප්‍රකාශ කරන්න තියෙන අදහස අනුව verb එක object එකක් අවශ්‍ය නම් object එක. ඔය විදිහට තමයි why don't you කියන එකේ structure එක හැදෙන්නේ. සිංහල සරල සිංහල meaning එක ගත්තොත් ඇයි ඔයා නැත්තේ? ඔයා කියන දේ අපිට change වෙනවනේ pronoun එක change කරද්දී. ඇයි ඇය නැත්තේ? ඇයි ඔහු නැත්තේ? ඇයි ළමයි නැත්තේ? ওই විදිහට කැමති විදිහට pronoun එක change කරලා meaning එක අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි why don't you කියන එක අවශ්‍ය විදිහට වෙනස් කරලා අපිට phrase එක හදාගන්නේ කියන්න අවශ්‍ය කරන අදහස ප්‍රකාශ කරන්න. right අපි දැන් බලමු example එකක්. සරල example එකක් මම කියන්නම්. මේක නිතරම අපි සිංහලදී නම් ගොඩක්ම use වෙනවා. ඉංග්‍රීසි වලදී try කරන්න මේක අපිට ලේසියෙම use කරන්න පුළුවන් why don't you කියන එකත් එක්ක. why don't you come here? මොකද meaning එක? ඇයි ඔයා එන්නේ නැත්තේ? නේ ඇයි මෙහෙට එන්නේ නැත්තේ? ඒ meaning එක තියෙන්නේ. එතකොට එතනදී මේක දැන් අපි නිතරම සිංහලෙන් කතා කරන දෙයක් නෙනේ. ඒතර අපි try කරාද මේක ඉංග්‍රීසි වලින් කතා කරන්න මොන අවස්ථාවකදී හෝ why don't you කියන phrase එක use කරලා. ඒතර මේක කියන්නේ විදිහට why don't you come here? ඇයි ඔයා මෙහෙ එන්නේ නැත්තේ? why don't you sit down? ඇයි ඔයා වාඩි වෙන්නේ නැත්තේ? නේ අපි ගොඩක් තැන්වලදී එහෙම අහන තැන් තියෙනවා. මේවා very simple sentences we can use in
ස්පෝකන් ඉංග්ලිෂ් වලදී යූස් කරන්න පුළුවන්. හරිම ලේසියෙන්ම හරිම සරලයි. ඒතර අපි තව එක්සාම්පල් එකක්. why don't you study well? අයියා හොඳින් ඉගෙන ගන්න නැත්තේ? එහෙම එකක් කියන්න පුළුවන් අපිට නේ why don't you. ඒතර මේ විදිහට අපිට පුළුවන් we can make thousands of ideas using this phrase. මේ phrase එක use කරලා අපිට පුළුවන් අදහස් සිය දහස් ගාණක් ප්‍රකාශ කරන්න මේ why don't you කියන phrase එකත් එක්ක. ඉතින් ඔයාලත් use කරන්න මේ why don't you try කරන්න. why don't you කියන phrase එක use කරලා sentences හදන්න. ඔයා කැමති විදිහකට අදහසක් ප්‍රකාශ කරන්න try කරන්න. why don't you